සාදරයෙන් පිළිගන්නවා ඊතර සිට මගේ YouTube channel එකට. මේ හරහා සිදුවෙන්නේ ඔබට ඔබේ නිවසට ඇතිවන ගැටලු දැනුවත් කිරීම සහ සාකච්ඡා කිරීම, ඒ වගේම අමනුෂ්‍ය දෝෂ වලින් ඇතිවන බලපෑම, මියගිය ඔබේ ඥාතීන් සම්බන්ධව නිවසේ ඇතිවන වාස්තු දෝෂ ශරීරගත වුණු ඉනාවක් සම්බන්ධව ඒ කෙසේද බලපාන, ඒකෙන් වෙන ශරීරයට වෙන හානි, ඒට ගන්න ද්‍රව්‍ය, ඉනාවක් ඇති කරන්න ගන්න ද්‍රව්‍ය, සියලු ඕනම වින බන්ධනයක් ඉවත් කිරීම. ඔබ මෙතෙක් දුරට වරන් සඳහා සියලුම දේවාල වලට ගිහින් ඇති, සියලුම දේවාල වලින් ඔබ රවට්ටලා ඇති. මම කියන්නේ ඒ අය වැරදි කියලා, ඔබ වැරදි කියලා මම කියන්නේ. සාමාන්‍ය පිළිසරණක් පතා යනවා නම් ඔබ යන්න හරි තැනකට. ඒ වගේම හොඳයි ඉන්නවා ලංකාවේ, ගොඩක් දුරට හොඳ වැඩ කරන අය ඉන්නවා. සමහරු ඉන්නවා සල්ලිම පස්සේ දුවන අය. එහෙම යන්න එපා. ඔබට හොඳයි කියලා හිතන ඔබට යන්න ඕන නම් මේ තැන හොඳයිද, මේ වගේ තැනක්, මේ වගේ තැනකට මම යනවා, මෙතන හොඳයිද, මෙතන හරියට වැඩේ කරනවද නැද්ද කියන එක පුළුවන් නම් ඔයාලට මට මේ සල්ලි වේද කරන්න ඉස්සෙල්ලා ඔයාලට අහගන්න පුළුවන්. WhatsApp message එකකින්, WhatsApp call එකකින්, SMS එකකින් ඔයාලට මේ දේ දැනගන්න පුළුවන්. මම මෙතෙන්ට යනවා, මෙච්චර ගාණක් දීලා යන්නේ, මෙතනින් මට මේ වැඩේ සිද්ධ වෙනවද නැද්ද, ඒ වගේ කරුණු මේ දැනගන්න පුළුවන්. ඒ වගේම වාස්තු නිවාස දෝෂ, වාස්තු සම්බන්ධව විශේෂයෙන්ම කතා කරන වාස්තු සම්බන්ධව ඔබට ඇති වෙන ගෙදරට ඔබගේ පවුලම විනාශ වෙන විදිය, එතකොට හැමදේම ඔබට අවශ්‍ය හැමදේම ඔබගේ ජීවිතයට බලපාන ගැටලු සියල්ලක්ම මගේ අත්දැකීම් අනුව, මගේ අත්දැකීමුත් ඔයාලා සමග බෙදා ගන්නවා. මම හිටපු තැන, මම දැනට ඇවිල්ලා ඉන්න තැන, මට වැරදුනේ කොතනද, ඒ සියලු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රැඳී සිටින්න මගේ ඊතර සිට YouTube channel එකට. ඒ වගේම මේ සියලු දේ කරන්නේ මුදල් අය කිරීම නැතිව ඔබගේ සියලුම ගැටලු WhatsApp කරා, SMS එකක් කරා, ෆෝන් නම්බර එකක් දාලා තියෙනවා. ඒ නම්බර එක කරා සියලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මට කතා කරන්න. මේ ගොඩක් දුරට මේ දේ කරන්නේ ඊතර සිට පිටරටක සිටයි කරන්නේ. සමහරු කියනවා පිටරට, ලංකාවේ ඉඳලා පිටරටට දේවල් කරන්න බෑ කියලා. ඒ නමුත් මම ඔබලට සාක්ෂියක් හැටියට මම මේ දේ කරලා පෙන්නනවා. පිටරටක ඉඳලා මේ දේ කරන්න පුළුවන්. පිටරටක ඉඳලා ලංකාවට, ලංකාවේ ඉඳලා පිටරටට ශනිකව මේ දේ කරන්න පුළුවන්. මේක මම ඔයාලා අතරට ගේන්නේ සාක්ෂි ඇතිව. මම මේ දේ මේ කරලා තියෙනවා. මේ YouTube හරහා ඔයාලා අතරට එන්නේ මේ අසරණ වෙච්ච අය ඉන්නවා. එයාලට උදව්වක් හැටියටයි මේ එන්නේ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මට සල්ලි අවශ්‍ය නැහැ. මම හොඳ රස්සාවක් කරනවා. හරි. ඔබගේ ප්‍රශ්න අප වෙත යොමු කරන්න. තෙරුවන් සරණයි.